බෝසතාණන් වහන්සේ දේශනා කළේ දැන් අනිත් ශාස්ත්‍රෝන් වහන්සේලා ඔක්කොම කියන්නේ මෙලව හොඳින් ඉඳලා පරලොව සුගතිගාමී වේද ස්වර්ගයට ඵලයල්ලා කියලා. නබිනායකතුමා ගත්තත් ජේසුස් වහන්සේ ගත්තත් කවුරු ගත්තත් කියන්නේ මේකේ හොඳින් හිටපන් පරලොව ස්වර්ගයට ඵලයන් කියලා. බුදුවරයෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරනවා මෙලවත් හොඳින් හිටපල්ලා ස්වර්ගේ හැටි මෙහිමයි මේ දෙකේම නිදහස් වෙන. ඕකයි කියන්නේ. ඒ කියන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා. කාමයන්ගේ ආදී නෙක්ඛම්මේ ආනිසංස කියලා අවසානයේ සාමොක්ඛාංශික දේශනා කරනවා කියන්නේ. සාමොක්ඛාංශිකයි කියලා කියන්නේ මොකක්ද නෙමෙයි මේ. ඒ කියන්නේ සං වෙන වැඩවිල මුඛ්‍ය මුල් කරගෙන කියන දේශනාව. එහෙනම් අපි කියන්නේ දැන් එහෙනම් මේ සාමුකෝ කතා බහ කරන්න ඕනේ කියලා අපි කියන්නේ. එන්නේ මේ කොයි මොහොතේ එක් වෙලාමයි කතා කරන්න ඕනේ. Tamanටම මුල් වෙලා කතා කරන එකට කියනවා සාමොක්ඛාංශික දේශනා කියලා. එහෙනම් බුදු පියාණන් දානයන්ගේ ආනිසංස පෙන්නුවා. සීලේ ආනිසංස පෙන්නුවා. ස්වර්ගයේ ස්වභාවය පෙන්නුවා. සග්ග කතා කියන්නේ ස්වර්ගයේ කාමයන්ගේ ආදීනව. නෙක්ඛම්මේ ආනිසංස. ඒවත් පෙන්නුවා. හැබැයි මේ ඔක්කොම පෙන්වලා අවසානයේ සාමොක්ඛාංශික දේශනාවක් කරනවා. හැබැයි අපි හිතනවාද කාමයන්ගේ ආදීන නෙක්ඛම්මේ ආනිසංස කියනකොට චතුරාර්ය සත්‍ය කියලා. අපි රැවටෙනවා. මෙන්න මේක මෙහිමයි මේක මෙහිමයි මේවා අයින් යා මෙහෙම දුක් ගොඩක් අර එහෙමයි කියලා මේකෙන් අයින් යා. මේවා කරන්න මෙහෙ ඉපදෙනවා. මේවා ඉපදුනම මෙහෙම දුක් අඳා. ඔහොම කියලා ඕගෙන් අයින් යන් කියනවා. අපිට බැලුමට පේන චතුරාර්ය සත්‍ය වගේ. චතුරාර්ය සත්‍ය නෙමෙයි. ඕකට ඇවිල්ලා කියනවා වාසනාභාගීය සූත්‍රවේ පුඤ්ඤභාගීය පටිපදාවේ. බුදු දේශනාවේ තියෙන්නේ එහෙම. එහි ආර්ය මාර්ගයේ නැත. ශ්‍රමණ ඵලයේ නැත. චතුස්සත්ත්වේ නැත. එහෙමයි දේශනා කරලා තියෙන්නේ. යම් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය ධර්ම දෙයක් ඇද්ද? එහි ආර්ය මාර්ගයේ ඇත. ශ්‍රමණ ඵලයේ ඇත. චතුස්සත්ත්වේ ඇත. නිබ්බිදා භාගීය සූත්‍රවේ ඵල භාගීය පටිපදාව. එහෙනම් මේක දෙකක්. අද හැබැයි අපිට අහන්න ලැබිලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේක මෙහෙම කාමයේ මෙහෙම විඳින්න ගියොත් මෙහෙම දුක්ඛන් දක්කුරුමයි. මෙහෙම නිකන් හතර පහල කළා මෙහෙමයි ආපහු අනිත් පැත්තට ආපහු මෙහෙම වෙනවා මේකින්ද මේක අතහැරපන් කියලා. ඕක අතහැරලා තමයි බුදුහාමුදුරුවෝ බෝසත් කාලෙම ගියේ. දැන් අපි ගන්නකො මොකද තේමීය ජාතක නේද? තේමීය කුමාරයලා. ඔව් තේමීය කුමාරයලා. රජකම එපා. අන්න එපා කියලා. ඉතින් අවුරුදු 20ක් රජකම් කළා. අවුරුදු 84000ක් නිරේ පැහුණා කියලා ජාතකර ඥාණයෙන් දැක්කා. ඉතින් රජකම එපා කියලා පැත්තකට උනේ තපස් රැකී. එහෙම. ඊට එපා වීමමනේ. ඔව්. එහෙනම් ඕක නෙමෙයි චතුරාර්ය සත්‍ය කියන්නේ. ඕක බෝසත් වහන්සේලා දැක අනන්ත අප්‍රමාණ. එච්චර ඕනේ පිප්පලි කුමාරයා බව දැක්ක කාශ්‍යප මහ රහතන් වහන්සේ. නැත්නම් බෝසත් කාලේ තියෙන්නේ හම්බ කරපේව නම් ඉන්නව අම්මයි තාත්තයි මලා හම්බ කරපේව නම් ගොඩ ගහලා. එහෙනම් හම්බ කරපුවා කොච්චර තිබ්බත් මුන් ඔක්කොම මැරලා යනවනේ. එහෙමත් දැක්කා. එහෙනම් ඉතින් මම මේව ගොඩ ගෙහුවේ මොකද මාත් මැරලා යනවනේ. බෝසත් කාලේ ඔක්කොම ගිහි ගෙයින් තපස්සට ගිය ඔහොම දැකලානේ. ඉතින් ඕක නෙමෙයි චතුරාර්ය සත්‍ය කියන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ අපි මෙච්චර කාලයක් නොඇසූ විරු ධර්මයක් වෙන්න ඕනේ. මේකයි බුදුවරයෙක් දේශනා කරන්නේ දැන්. බුදු පියාණන් වහන්සේ විද්‍යා ලෝකෙට පහළ වෙන්න කලින් අනිත්‍ය කියලා එකක් ලෝකේ තිබුණෙත් නැහැ. දුක කියලා එක තිබ්බා. අනිත්‍ය නිසා දුකයි කියලා එකක් තිබුණේ නැහැ. තේරෙනවද? අනාත්ත කියලා එකකුත් තිබුණේ නැහැ. ඒ කියන්නේ ලෝක සත්‍ය නැත්නම් ස්වභාවයේ තිබ්බා ලක්ෂණ ටික තිබ්බා. හැම මොහොතකම සත්‍යපත් වෙන්නේ ඒකට. හැබැයි ඒක මෙහෙමයි කියලා දැකපු කවුරුවත් හිටියේ නැහැ. අනිත්‍යයි දුක්ඛයි අනාත්ත දැක්කේ නැහැ. දුක දැක්කා. ඒ ස්වභාවය දැක්කා. අත්ත් ස්වභාවය දැක්කා. අත්ත් ස්වභාවය ගියාට පස්සේ දුකයි කියලා දැක්කා. ඒ වුණාට අනිත්‍ය දුක්ඛ අනාත්ත දැක්කේ නැහැ. කිසිම කෙනෙක් බුදුවරයෙක් ලෝකෙට පහළලා තමයි පෙන්වන්නේ. ඉතින් අපි දකින්න ඕනේ මොකක්ද නෙමෙයි පාලි පද පාට නෙමෙයි. දැන් අපි මෙච්චර කාලයක් ඇසුරු කළා මේ පංචකාමයේ විඳින්න. පංචකාමයේ විඳින එකෙන් Tamanට ලැබෙන්නේ මොකද්ද? දැන් මේ කියන්නේ දැන් මේවා කරන්න අහපව සතර අපාය යනවා කියනවා නෙමෙයි මේ කියන්නේ. දැන් යනවද නැද්ද කියලා කවුද දන්නේ? කියන්න බෑ. කාටද කියන්න පුළුවන්? තමන් කරන දේවලුත් අවසානයේට අර හාමුදුරු ඉස්සෙල්ලා දේශනා කරා වගේ අර වී යටයි හාල් යටයි ඔව් වලල තමයි ඉතින්. ඒ සද්ධාවෙන්. එහෙමයි. බුදුවරයෙක් මෙහෙම කියලා තියෙනවා. මෙහෙම උත්තමයෙක් මෙහෙම කියලා තියෙන හින්දා අපි මේක පිළිගත යුතුයි.
අර තියෙන සද්ධාව හින්දා පිළිගන්නවා. හැබැයි යමක් දැකලාද මේ ගත්තේ? දැකලාද ගත්තේ? නැහැනේ. මේව කළාට පස්සේ අපාය යනවයි කියලා දැක්කද? මේ දේවල් කළා කලින් අපාය ගියා කියලා දැක්කද? හැබැයි බුදුහාමුදුරුවෝ ඒකම නෙයි චතුරාර්ය සත්‍යය. මම කිව්වත් මගේ ශ්‍රාවකයෙක් කිව්වත් අසා දැනගත් එකෙක් කිව්වත් පිළිගන්න නම් එපා. එහෙනම් අපි මේවා කළාම අපාය යනවා කියලා පිළි අරගෙන හරියනවද? එහෙනම් තමන්ගේ අවබෝධයෙන් දකින්න ඕනේ. අවබෝධයෙන් දකින්න තැනක් තියෙනවා. ඒකයි. හැබැයි බුදුහාමුදුරුවෝ කියන්නේ මම කිව්වත් මගේ ශ්‍රාවකයෙක් කිව්වත් අසා දැනගත් එකෙක් කිව්වත් පිළිගන්න නම් එපා. මම හෝ මගේ ශ්‍රාවකයෙක් හෝ අසා දැනගත් එකෙක් කරන මේක දන්නේත් නැහැ. උඹලේන පිළිගන්නත් එපා අහක දාන්නත් එපා. උඹලගේ ප්‍රඥාවෙන් උඹලා දැකපල්ලා. එහෙමයි දේශනා කරලා තියෙන්නේ. එහෙනම් අපි කවුරුත් කිව්වට මේවා කරන්න එපා මේවා කළාම අපාය යනවා කිව්වට පිළි අරගෙන හරියන්නේ නැහැ. එහෙනම් ඕක නෙමෙයි බුදුවරයෙක් කියන්නේ. තමන්ට ප්‍රඥාවෙන් දකින දහම් කරුණක් තියෙනවා. ඒක දකින්නේ බුදුවරයෙක් විතරමයි. බුදුවරයෙක් දැකපු එකක් ශ්‍රාවකයන්ට දේශනා කරනවා ශ්‍රාවකයන් ඒක අවබෝධ කරගෙන ලෝක සත්‍යයට බෙදා හරිනවා. තේරෙනවද? ඉතින් මේ පාලි පද පාඩ නෙමෙයි අපි දැන් මෙච්චර කාලයක් කරපු දේ. අර හැමදාම මම කියන උදාහරණ තුනක් තියෙනවා. ඕකෙදී මේ හරි මේ පුංචි ඇත්තටම තේරෙනවා. දැන් අපි බත් කනවනේ. බත් කන්නේ ඇත්තටම සැපහින්දද නැත්නම් බඩගින්නේ හින්දාද? බඩගින්න හින්දානේ හැමදේම. බඩගින්න හින්දායි බත් කන්නේ. බඩගින්නට බත් කනකොට සුඛයක් ජනිත වෙනවද නැද්ද? සැපක් වගේ දැනෙනවද නැද්ද? මේ වෙලාවට දැනෙනවා. හැබැයි ඔය දැනෙන සුඛය ගන්නද බත් කන්නේ බඩගින්න හින්දාද බත් කන්නේ? අපි දකින්නෝනේ දැන් අද අපි හුඟ දෙනේ දකින්නේ ඵලය තමයි දකින්න උත්සාහ ගන්නේ. බුදුහාමුදුරු කියන්නේ ඵලයේ දකින්න නෙමෙයි. හේතුම් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුජ්ජති. එහෙනම් ඵලයේ නිරුද්ධ කළා කියලා වැඩක් වෙන්නේ නැහැ. හේතු බංගා. මේ යමක හට ගන්න හේතුවක් තියෙනවද? අන්න ඒක බංග කළොත් ඒක නිරුද්ධ වෙනවා. එහෙනම් අපි ඵල දැකලා හරියන්නේ නැහැ. අපි දකින්න ඕනේ හේතුව. හේතුව දැක්කම යමකට හේතුව නිරෝධ කරන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ දුක දැකපල්ලා. දුක්ඛ සමුදය පහතබ්බ කරපන්. ප්‍රහීන කරන්න පුළුවන් දුක්ඛ සමුදය. ඒ කියන්නේ දුකට හේතුවයි නිරෝධ කරන්න. දුක කාටවත් නිරෝධ කරන්න බැහැ. දුක කොට නැගෙන්නා වූ හේතුවක් තියෙනවද? ඒක තමයි පහතබ්බ කරන්න පුළුවන් නිරෝධ කරන්න පුළුවන්. වෙන දෙයක් නෙමෙයි. දුරු කරන්න පුළුවන් දුක්ඛ හේතු දුක්ඛ සමුදය විතරයි. දුක්ඛ සමුදය නිරෝධ කරන්න නම් දුක කොට නැගෙන ඉඩක් නැහැ. ඒකයි. එහෙනම් හේතුව තමයි නිරෝධ කරන්න පුළුවන්. ඵලයක් කවදාවත් නිරෝධ කරන්න බැහැ. ඊළඟට හට ගන්න තියෙන ඵලෙ මේ හේතු නිරෝධ කළාට පස්සේ මොකද වෙන්නේ? ඵලයේ හට ගන්න හේතු නැහැ. ඵලයේ හේතු නිරෝධ කළාට පස්සේ. එහෙනම් අපි දකින්න ඕනේ හේතුවයි දකින්න ඕනේ. එහෙනම් අපි මේ බත් කන්නේ. බත් කෑවහම සුඛයක් දැනෙනවා බඩත් පිරෙනවා හරි. බත් කන්නේ ඇයි? ඔන්නෝක දැක්කනම් ඔක්කොම හරි. බත් කන්නේ බඩගින්න හින්දා. බඩගින්නට බත් කෑවට පස්සේ සුඛයක් වගේ දැනෙනවා. අපි ප්‍රඥාවෙන් දකින්න ඔය දැනෙන සුඛය ගන්නද බත් කන්නේ නැත්නම් බඩගින්න හින්දාද බත් කන්නේ? ඕකයි දකින්න. දැන් වතුර ටිකක් බොනවා. සුඛය සොම්නස සතුටක් සැනසීමක් හින්දා වතුර බොනවද? පිපාසෙ හින්දා වතුර බොනවද? හේතුව දකින්න හැම මොහොතම තමන්ගේ ප්‍රඥාවෙන්. එහෙනම් පිපාසෙ හින්දායි වතුර බොන්නේ. පිපාසයක් නැත්නම් කවදාකවත් කිසිම එකේ කනේ ෂෝක් කියනවද? නැත්නම් මේ අපි වතුර අර පිපාසෙ වැඩ කරලා මොකද වතුර ටික බිව්වට පස්සේ මොකද කියන්නේ? නිවන් ගියා වගේ. අන්න බිව්වට පස්සේ අපි නිවන් ගියා වගේ වුණේ. හැබැයි අපි කවදාකවත් දැක්කද හරියට ප්‍රඥාවෙන් මේ වතුර බොන්නේ පිපාසෙ හින්දායි කියලා. එහෙම කිව්වේ නෑ. අපි කියන්නේ මොකද්ද? බිව්වට පස්සේ අනේ ෂෝක්. නිවන් ගියා වගේ. සතුටසොන්නස අපි විඳින්නේ ඒක. හැබැයි අපි ප්‍රඥාවෙන් දැක්කනම් වතුර බොන්නේ පිපාසෙ හින්දා. ඕ වගේම තමයි දැන් මේ පැරසිටමෝල් පෙත්ත. දැන් කවුරුත් කියනවද මට සනීපයි මට හොඳයි කියලා දැන් කවුරුත් කියනවද? දැන් කියනවද කවුරුවත්? දැන් කවුරුත් කියන්නේ නැහැ. හැබැයි උණක් ඔළුව එකක්කමක් හැදෙනවා. පැන්ඩෝල් පෙත්ත බීපු ගමන් මොකද කියන්නේ? අනේ දැන් නම් මට සනීපයි දැන් මට හොඳයි කියනවා. උණක් ඔළුව එකක්කමක් බිව්වට පස්සේ සනීපයි කිව්වා. මේ පැන්ඩෝල් පෙත්ත බිව්වට පස්සේ. හැබැයි පැනඩෝල් බිවනකොට සනීපෙද දකින්න ඕනේ. පැනඩෝල් බිව්වේ මොකක් හින්දාද? උණ ඔළුව එකක්කම නැත්නම් පැනඩෝල් බොනවද? එහෙනම් අර පැනඩෝල් පෙත්ත වේවා වතුර ටික වේවා බත් ටික වේවා. Tamanට ප්‍රිය වෙනකොට ඕන වෙනකොට කැමැති වචනයක් දාගන්න. අවශ්‍ය වෙනකොට Tamanට ඇවිල්ලා තියෙන සතුටක් සොම්නසක් සැනසීමක්ද නැත්නම් කායිකව හටගත්තා වූ මහා දුක් ගිනි කන්දක්ද? කායිකව හටගත්තා වූ කායිකව හටගත්තේ මහා දුක් ගිනි කන්ද නැත්නම්
කවදාකවත් ඔය කියන බත් ටිකයි වතුර ටිකයි පැරසිටමෝල් ඕන දෙයක් ඕන වෙනවද? නෑ නේද? කායික වහටගත් දුක්ඛන්ද නැන්න. එහෙනම් ඒ වගේම Taman සංසන්දනය කරලා බලන්න. ඒවන් උපසංහරති. මේ ආකාරයටම සංසන්දනය කරලා බලන්න. මෙච්ච ඉපදිච්ච දවසේ ඉඳලා මේ ඇහෙන්, මේ කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් ප්‍රිය මధుර වශයෙන් ඇසුරු කළා. අනේ මට ඇත්නම් කියා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සිතිවිලි කොච්චරනම් ඇසුරු කළාද? මේවා ඇසුරු කරන්න. ඇත්තටම මේ අපි කියමු දැන් මේ ඇහෙන් ටීවී එක බැලුවා කියලා. මේ ටීවී එක බැලුවේ ඇත්තටම බලන්න අපි සතුට සොම්නස නෙමෙයිද ලැබුණේ. හැබැයි අපි මේ සතුට සොම්නස හින්දායි අපි මේ ටීවී එක බලන්න ඇසුරු කළේ. ටීවී එක ඇසුරු කළේ. හැබැයි ටීවී එක බලන්නේ ඇයි? ඕක දැක්කනම්. ඒ පුජ්‍යල ටීවී බලලා පොඩ්ඩක් හිතලා බලන්න. බලන්න අනේ මට ඇත්නම් කියන මේ මානසික පිළීම දුක දාහේ ගින්න නැත්නම් ඒ පුජ්‍යල මේ ටීවී එක පස්සේ දුවනවද? නැහැනේ හම්බෙන්නේ. එහෙනම් අර ටීවී එක බලන්න ඇත්නම් කියලා අනේ මට ටීවී එක ෂෝක් කියලා හිතන ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් හට ගන්නකොට ඇවිල්ලා තියෙන ඇත්තරම සුඛය සොමනස සතුටක් සැනසීමක්ද නැත්නම් අනේ මට බලන්න නැහැ කියන මානසික ගින්නද? මානසික ගින්න ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය මානසික ගින්න නිවන්නයි අපි ටීවී එක ඉස්සරහට දුවන්නේ. මානසිකව හටගත්තා වූ පිළීම දුක දාහය ගින්න නැත්නම් අනේ මට ටීවී බලන්න නැත්නම් කියලා හිතනකොට එයා කවමදාකවත් මේ ටීවී එක ඉස්සරහට දුවයිද? නැහැනේ හම්බෙන්නේ. එහෙනම් මෙච්චර කල් රූප බැලුවේ ඇත්තටම සුඛය සොමනසක් හින්දාද නැත්නම් අනේ මට බලන්න නැහැ කියන මානසික පිළීම දුක දාහය ගින්න හින්දාද? මානසික දුක දාහේ ගින්න හින්දා අපි මේ රූප ශබ්ද වන්ද රස පහස පස්සේ දිව්වේ. වෙන දෙයක් හින්දා නෙමෙයි. නැද්ද? එහෙම හම්බෙන්නේ. යථාර්ථයේ ප්‍රඥාවෙන් දකින්න. හැබැයි බලන්න තමයි සුඛය සොමනසක් දැනුණාද නැද්ද? බලන්න දැනෙනවා. දැනෙනවා. එහෙනම් බත් කන කොට සුඛය සොමනසක් දැනෙනවද නැද්ද? දැනෙනවා. හැබැයි බත් කෑවේ ඇයි? බඩගින්න හින්දා. බඩගින්නට කනකොට සුඛය සොමනසක් වගේ දැනෙනවා. හැබැයි බත් කෑවේ බඩගින්නට. එහෙනම් ඒ වගේම තමයි. මේ ඇහෙන් රූප පස්සේ දිව්වා. රූප බැලුවා. හරි ෂෝක් කිව්වා. මේ රූප පස්සේ දිව්වේ ඇයි? ඇහෙන් ගිලින්න තියෙනවා. ඇහෙන් කන්න ඇහෙන් බඩගිනි හින්දා. ඇහෙන් බඩගින්න නිවෙනකොට අනේ ෂෝක් කියලා හිතෙනවා. එහෙනම් යමක් Tamanට ප්‍රිය වෙනකොට මధుර වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. ඕක කොහොම හිතලා බලන්න මේ කණෙන් මට අහන්න නැත්නම් කියලා ගියා මෙච්චර කාලයක් පස්සේ. අනේ මට මෙහෙම ඉඹින්න මෙහෙම සුවඳ ඉඹින්නේ නැත්නම්. අනේ මෙහෙම රහට ලෙව කන්න නැත්නම්. අනේ මෙහෙම උලන් නැත්නම් නැන අතුල්ල ගන්න නැත්නම්. පහස විඳින්න නැත්නම්. නැත්නම් අනේ මේවා ගැන හිතා ඉන්නකොට ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම සතුටාසොම් නැතද නැත්නම් අනේ මට ඇසුරු කරන්න නැහැ කියන මානසික පිළීම දුක දාහේ ගින්නද? එහෙනම් මෙච්චර කාලයක් බැලුවා, ඇහුවා, වින්දා, හිතුවා. නාසයෙන් දිවෙන් කයින් වින්දා, මනසින් හිතුවා. ඇත්තටම සුඛය සොම්නස දැනුණා. හැබැයි ඇත්තටම සතුට සොම්නස සුඛය හින්දාද මේ ටික ඇසුරු කළේ? ඇසුරු නොකර ඉන්න බැරි මානසික පිළීම දුක දාහේ ගින්න හින්දාද මේ ටික ඇසුරු කළේ? ඇසුරු නොකර ඉන්න බැරි මානසික පිළීම දුක දාහේ. එහෙනම් අන්න යමක් ප්‍රිය වෙනකොට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද Tamanට? මානසිකව හටගත්තා වූ ගින්න. පිළීම දුක දාහේ ගින්න. යමක් ප්‍රිය ස්වභාවයෙන් ඇසුරු කළොත් ඇසුරු කරන එක අඩු වෙනවද වැඩි වෙනවද? කවුරු හරි Facebook යනවා. එක දවසක් Facebook ගිය තු Facebook යන එක අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. එක දවසක් TV එක බැලුවොත් බලන එක අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. එක දවසක් සිගරට් එකක් බිව්වොත් බොන එක අඩු වෙනවද වැඩි වෙනවද? එක දවසක් බුලත් ටිකක් කෑවොත් බුලත් ටික කන එක අඩු වෙනවද වැඩි වෙනවද? එහෙනම් යමක් ප්‍රිය වෙනකොට ඇවිල්ලා තියෙන අනේ මට ඇත්නම් කියලා හිතනකොට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මානසිකව හටගත්තා වූ පිළීම දුක දාහේ ගින්නක්. ප්‍රිය ස්වභාවයෙන් ඇසුරු කළොත් ඇසුරු කරන එක අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. එහෙනම් ප්‍රිය ස්වභාවයෙන් ඇසුරු කරනකොට ඇවිල්ලා තියෙන පිළීම දුක දාහේ ගින්නක් නම්. ප්‍රිය ස්වභාවයෙන් ඇසුරු කළොත් ඇසුරු කරන එක වැඩි වෙනවනම්. වැඩි වෙලා තියෙන සුඛ සොම්නස සතුට සැනසීම වැඩි වෙලාද නැත්නම් පිළීම දුක දාහේ ගින්න වැඩි වෙලාද? එහෙනම් ඉතින් ඕක දැනගත්තා නම් යමෙක් ප්‍රඥාවෙන් අනේ පිළි දුක් එහෙනම් පෙලෙනවා කියන්නේ දුකද සැපද? දුකක් නේ. ඇසුරු කරන නිවෙනවද පිච්චෙනවද? පිච්චෙනව නම් නිවෙනවද සුඛයද දුකද? දුකක් නේ. එහෙනම් පිළි දුක් විඳිනවට තවත් කරන එක. සාරද අසාරද කියලා අහන්න දෙයක්ද? ඉතින් ඔන්න ඔය කාරණාව දැනගත්තා නම් මේ පුද්ගලයා මේ ඇහැ කරකෝ නාසයේ දිවකය මන කරකෝ මේ පංචකාමයේ විඳින්නේ නේද? නැත්නම් අත්හැරවල මිදියයිද? අත්හැරල මිදියන්නේ. එහෙනම් අන්න Tamanට ප්‍රඥාවක් එනවා. මේ ලෝක ධාතුවේ යමක් සිතුවිල්ලක් වේවා. දිවෙන්, කයෙන්, නාසයෙන්. නැත්නම් නාසයෙන්, දිවෙන්, කයෙන්. සෝත කනෙන්, ඇහෙන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සිතුවිල්ල. අනේ මට මොකක් හරි ඇසුරු කරන්න නැත්නම් මේ ලෝක ධාතුව එක. මේ සසර ගමන්ට පැවැත්ම එක.
අනේ ඇත්නම් කියලා ලැබිලා තියෙන ඇත්තම පිළීම දුක දාහේ ගින්නන්න. පෙළෙනවා කියන්නේ දුකද සැපද? දුකක් නෑ. ඒක ඇසුරු කරන එක අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ සැප වැඩිලාද දුක වැඩිලාද? දුක වැඩි. එහෙනම් එක මාත්‍රයක් ඇසුරු කරන්නේ පිළීම දුක දාහේ ගින්නක් හින්දා නම්. පිළි දුක් විඳින වැඩ තව තවත් මොකට මං කරනවද? ඔහොම කියලා තීරණයක් ගත නම් එයා තවත් මේ ලෝකේ ඇසුරු කරන්න ඉඳීද? එහෙනම් ඒක නිදහස් වෙයිද? නිදහස් වෙනවනේ. නිදහස් වෙනවා. බුදුවරයෙක් ලෝකෙට පෙන්නේ ඕක. දැන් ඕක අපාය යනවා කතාවක් මොකක් තියෙනවද? නැහැ. අන්න ඊට පස්සේ එයා දකිනවා. යකෝ මේ ඇහෙන් බලන්න බලාපොරොත්තුවක් තිබ්බනම් මතු අත්බෑවකට ඇහැක් උරුමයිනේ. අහන්න බලාපොරොත්තුවෙන් මැරලා ගියා නම් මතු ඇත්බවකට කනක් උරුමයිනේ. නාසය දිව කය ඉන්ද්‍රිය තුන පිනවන්න බලාපොරොත්තුවෙන් මැරලා ගියා නම් ඊළඟ අත්බෑවට නාසය දිවක් කයක් උරුමයිනේ. මේ පහම නැහැ. අනේ මට මේවා ගැන හිතා ඉන්නේ නැත්නම් කොහේ හෝ පැවැත්මකට හිත ඉතුරුයිනේ. විඥාන ධාතුව පිහිටලානේ. එහෙනම් කොහේ හෝ 31 තලයේම දැන් මනුස්ස ලෝකේ මේ සත්‍යය දැක්කම සැප විඳිනවද පෙළෙනවද? පෙළෙනවනේ. දැන් වැඩියෙන් දුක් පෙළෙන්නේ දුක විඳින්නේ කෝටිපති ව්‍යාපාරිකවද පාරේ ඉන්න යාචකයෝද? කෝටිපති ව්‍යාපාර. දැන් යාචකයාට කොච්චර දුකද? අංශු මාත්‍රය නේද? හරියට ධර්මාබෝධයක් ලැබුවා නම් යාචකේ කොයි කාලකින් අරිහත් වේද? ප්‍රිය જાති 100ක් තිබ්බනම් දුක් 100යි විශාකාවනි. ප්‍රිය જાති 10ක් තිබ්බනම් දුක් 10යි විශාකාවනි. ප්‍රිය જાති එකක් තිබ්බනම් දුක් එකයි. ප්‍රිය જાති එකක්වත් නැත්නම් දුක් එකක්වත් නැහැ. එහෙනම් බලාපොරොත්තු මාත්‍රයක් කියන්නේ දුක් එකක්. තේරුණාද? බලාපොරොත්තු එකක්වත් නැහැ කියන්නේ දුකක් නැහැනේ. දුක් එකක්වත් නැහැ. මේ බලාපොරොත්තුමයි අපිට දුක ගොඩනගන්නේ. ඒකයි. දැන් ඕක හොඳටම එක තැනක තියෙනවා විග්‍රහ කරලා කාය සම්පීලන ලක්කණං තන් දුක්ඛං දෝමනස්ස පදට්ටාන. ඔන්න දෝමනස්සට හේතුව. කාය සම්පීලන. කාය කියන්නේ සබ්බ කාය. සම්පීලන පෙලීමක් සමග එක්වන ලක්කණං ලක්ෂණයයි. පෙළන එක නෙමෙයි. ලක්ෂණය. ඒ කියන්නේ බලාපොරොත්තුවයි. දෝමනස්ස පදට්ටාන. දෝමනස්සයට ප්‍රදාන. යමෙක් ධර්මාබෝධය ලබනකොට මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීනයි. එතස අවිජ්ජා ව්‍යාපාද. අවිජ්ජා ව්‍යාපාදයට කොටස් දෙකයි. එකක් පටිගය එකක් දෝමනසය. පටිගය අනාගාමී ඵලයෙන් ඉවරයි. හැබැයි අනිත් පුද්ගලයාට දෝමනසය ඉතුරුයි. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ සතර සතිපට්ඨානෙ. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. අවිජ්ජා ව්‍යාපාදං කිව්වේ නැහනේ. එහෙනම් ඊතුරු සසර ගමන අරයන්නේ මේ දෝමනස්සෙන්. දෝමනසයට ප්‍රධාන වෙන්නේ මොකද්ද? කාය සම්පීලන ලක්ෂණ. මේ ඉන්ද්‍රිය හයෙන් මොකක් හෝ අල්ලාගෙන පෙලීමක් සමග එක්වන ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු මාත්‍රයක් තියෙනවාද? ඔන්න දෝමනසයට ප්‍රධාන. එහෙනම් අපි සතර සතිපට්ඨානයෙන් වඩන්න ඕනේ මොකද්ද? අවිජ්ජා දෝමනස්සං. එහෙනම් අවිජ්ජා දෝමනස්සං නම් සසර ගමනට කෙරවල මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන වුණා නම් දෝමනස්සයම කියන්නේ මොකද්ද? මේ ඉන්ද්‍රිය හයෙන් මොකක් හරි අල්ලාගෙන ඇසුරු කරන්න තියෙන පෙලීම මාත්‍රය. බලාපොරොත්තුව. සම්පීලන පෙලීමක් සමග එක්වන ලක්ෂණය. එහෙමමයි විග්‍රහ කරලා තියෙන්නේ. පීලන කියන්නේ පෙළනවා කියන තව වචනයක්. පෙලීමක් සමග එක් වෙනවා සම්පීලන. ලක්ෂණ ලක්ෂණේ. ඒ කියන්නේ බලාපොරොත්තු. එහෙනම් බලාපොරොත්තු යමෙක් අතහැරෙන ඒ පුදුල දෝමනස්සයක් ගොඩ නැගෙනවද? ආයි දෝමනස්සයක් ගොඩ නැගෙන හේතු නැහැ. සම්පූර්ණයෙන් අතපැරිච්ච උත්තමයෙන්ද කියනවා අරිහත් උත්තමය. මේක අනේ මෙන්න මේ ලෝක ධාතුව මාත්‍රයක් ඇසුරු කරන තැන ඇත්තටම තියෙන මෙච්චර කාලයක් නම් සුඛසාර සුබයි වටිනවා කියලා ඇසුරු කළා. හැබැයි ඇසුරු කරලා තියෙන දුක් කඳක් ගිනි කඳක් මේක ලෝකයක් ඇසුරු කරන මේ හැකනාසී දිවකය පිනවන තැන මාත්‍රයක් හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් එතන මහා ඇත්තටම සුඛයි කියලා හිතලා මහා ගිනි කඳක් නේ තියෙන්නේ කියලා යමෙකුට ප්‍රඥාවෙන් තේරුණා නම් අනේ මේකනේ ඇත්ත කියලා යමෙකුට තේරුණා නම් ඒ පුද්ගලයා සෝතාපන්නයි. ඒකයි මේ බණ මාත්‍රයක් අහනකොට බත්තලියක් ඉදෙන වෙලාවක් යන්නේ නැහැ කියන යමෙකුට සෝතාපන්නයි. මේක භාවනා කරලා ගන්න එක නෙමෙයි එදා මම රුවන් මහතට කිව්වේ. ඈ අනිච්චයි දුක්ඛයි අනත්තයි. ඈ සෝතාවදාන කණෙන් අවදාන සම්පජාන පඤ්ඤා. යම් ප්‍රඥාවක් ප්‍රජනනය වෙනවද? සුතමේ ඥාන. අන්න සුතමේ ඥානයක් මේක. එහෙනම් කණෙන් අහලා ගන්න ඥානයක්. ඉඳන් දුක්ඛං අරිය සත්‍යං ඉඳන් දුක්ඛ සමුදයං ඉඳන් දුක්ඛ නිරෝධං ඉඳන් දුක්ඛ ගාමි පටිපදාය අරිය සත්‍යං සෝතාවදානං සම්මයි සුතමේ ඥාන. භාවනා කරලා ගන්න එකක් නෙමෙයි මේක. දැන් යමෙකුට තේරෙනවා නම් මේ ලෝක ධාතුවේ යමක් ඇසුරු ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් ඇසුරු කරන තැන. ඇතරම් පිළීම දුක දාහිය ගින්නක් තියෙන මම මේක අත්හැරන වෙලේ මිදී යන්න ඕනේ. මිදී යන්න නම් මං කරන්න තියෙන සෑම මොහොතකම මේ ඇහැ කන නාසය දිවකය මන කරකෝලා මේ ලෝකේ ඇසුරු කරන්න යන මනසින් ඉඳලා
දැකලා අත්හැන වලින් මිදී යන්න යෝනි කියලා යමෙක් දැක්කනා ඒ පුද්ගල චතුරාර්ය සත්‍යයම දැකලා ඉවරයි. අනේ මම මේ පෙළෙනවා මම මේක අත්හරින්න ඕනේ කියලා දැක්කනා ඒ පුද්ගල චතුරාර්ය සත්‍යය ඒ මොහොතේ දකිනවා. එහෙනම් දකිනවා මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ හිඳමයි මේ ලෝකේ ලෝක සත්‍යය දුකටපත් වෙන්නේ. පෙළීම දුක දාහේ ගින්නටපත් වෙන්නේ. එහෙනම් මං අත්හරින්න ඕනේ. යන්න කියනවා පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උප්පජ්ජමාන. ඔන්න දැක්කා පිය ස්වභාවයක් මధుර ස්වභාවයක් උපාද වෙනවද තණ්හාවයි උපාද උනේ. ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයෙන් මතමයි තණ්හාව කොට යන දුක්ඛ සමුදය දැක්කා. එහෙනම් මේක ඇසුරු කරන්න මොකද්ද වැඩි වෙන්නේ? පෙළීම දුක දාහය ගින්නමයි දැනෙන්නේ. ආදීනවේ හා ඵලය දුක්ඛාරය සත්‍ය වේ. තේරුණාද? ආස්වාදය ඇසුර සදා හැදී සිටින දෙක දුක්ඛ සමුදයයි කියනවා. නිස්සරණේ දුක්ඛ නිරෝධයයි. එහෙනම් අනේ මම මේක අත්හැන වෙලි මිදී යන්න එපා. එහෙනම් නිරෝධාරය සත්‍ය. උපාය හා ආනත්ති. ඒක වණ පිළිපදිනවා. නැත්නම් තමන් උපායක් යොදා ගන්නවා. එහෙනම් තමන් මොකක් කරේ අනේ මම මේකෙන් කොහොමද නිදහස් වෙන්න ඕනේ මේකට මෙන්න මේකයි මෙනෙහි කළ යුත්තේ කියලා දැක්කනම් මාර්ගාර්ය සත්‍යය දැකලා ඉවරයි. තමන් වචනපද දන්නේ නැති වුණාට චතුරාර්ය සත්‍ය කැටි වෙලා ඉවරයි. එහෙනම් මේ ඉන්ද්‍රිය ටික සංවර භාවයට පත් කරන්නේ යම්සේ දවසට කොයිතරම් ප්‍රමාණයක්ද? ඒතා ප්‍රමාණයක් එයා ආර්ය මාර්ගේ ගමන් කරන හැබැයි ඇත්ත දැකලා තියෙන්න ඕනේ. නිකන් මේක මේ දැන් අද දැන් සෑහෙන පැටලෙන දැන් තියෙනවා. යම් කිසි කෙනෙක් දැන් තියෙනවා මට වැඩක් නැහැ කවුරු පොයින්ට් කරන්න. කියනවා ඉතින් මේවා මෙන්න රූපය මෙන්න මේක මායාවක්. මේක මායාව මේක මෙහෙම දැක්කට පස්සේ මේ මායාවක් නම් ඇසුරු නොකළ යුතුයි. කොහොම කියනවා ඉතින්. තේරුණාද? ඉතින් මායාවක් උනේ කොහමද? මේක ඇසුරු කරාම දැන් මේක හරි රූපේ මායාවක්. ඇහත් මායාවක්. මේකෙන් ගොඩනැගෙන විඥාණයත් මායාවක්. මායාවක් වුණාට කෝ දුක? හරි ඒක මායාවක් කියලා දැක්කා වුණාට ඕකෙන් ගොඩනැගෙන දුක මොකද්ද? දුකක් නැත්නම් ඒකේ මායාවේ ගැටලුවකුත් නැහැ නේද? මා කොච්චර මායාව වුණා දුකක් කෝ? දුකක් නැත්නම් මායාව නෙමෙයි මුක වුණත් මොකද? බුදුහාමුදුරුවෝ කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග හතරම දකින්න ඕනේ. මේක මායාවයි කියලා දැක්කට වැඩක් නැහැ. ඒක ගොඩනැගෙන හේතුව. නැත්නම් තව කට්ටියක් කියනවා. බොහෝ පිරිස් කියනවා. මේක කැඩලා බිඳලා යනවා විනාශ වෙනවා ස්ථිර නැහැ. දැන් බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නේ මේ ලෝකෙ ස්ථිර නැහැ කැඩලා බිඳලා යනවා කියලා පෙන්වන්නද? නැත්නම් සත්‍යයේ සසර ගමනේ මුදා ගන්නද? සසර ගමනේ. එහෙනම් මේ ලෝකයක් කැඩලා බිඳලා විනාශ වෙලා ස්ථිර නැති වෙලා ගියා කියලා සත්‍ය සසර ගමනේ යනවද? නැත්නම් සත්‍ය සසර ගමනේ යන්නේ මේ ඇහැ කන නාසය දිවකය මන කියන ඉන්ද්‍රිය හය පිනවන්න යන හින්දාද? පිනවන්න යන හින්දානේ හම්බුනේ. එහෙනම් මේ ලෝකයක් කැඩලා බිඳලා ගියා කියලා සත්‍ය සසර ගමනේ යනවද? නැහැ. මේ ඉන්ද්‍රිය ටික පිනවන්න යන හින්දායි සත්‍ය සසර ගමන යන්නේ. එහෙනම් අපි මේ ඉන්ද්‍රිය ටික පිනවන්න යන්නේ ඇයි? අන්න අපි කලින් කතා කළා. මානසිකව හටගත්තා වූ පිළීම දුක දාහේ ගින්න නැත්නම් මේ සත්‍ය මේක පිනවන්න යන්නේ නැහැ. නැහැ පිනවනවා කියන්නේ 아무 දෙයක් නෙමෙයි වනේ පීනනවා. දැන් අපි හාමුදුරුවෝ කිව්වනේ වනයක් ගැන. කහනකොට එහෙමයි. ඈ සුඛියක් දැනනවා හැබැයි එන්න තුවාලේ වැඩි වෙනවා කියලා. ඉතින් දැන් මේක පිනවන්න ඔක ඇසුරු කරන එක පිළීම දුක දාහේ ගින්න අඩු වෙනවද වැඩි වෙනවද? අන්න වනේ පීනනකොට පිනවනවා. වනයක් කළානේ පීන ඉන්නවා. පීනනවා කියන්නේ හරි සතුටින් කරන වැඩන්නේ. එහෙමයි. මොන දැන් පීනවනවා මේ ඉන්ද්‍රිය ටික පීනවනකොට මොකද වෙන්නේ? හරි සතුටක් දැනෙනවා ඉතින්. හැබැයි වෙලා තියෙන සතුට වගේ දැන් කහනකොට සුඛයක් දැනනවාට දැන් තුවාලේ අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. දැන් මේක දැනගත්තට පස්සේ ඌ කහන්නේ ඇයිද? නැහැනේ. ඒකයි ස්වභාවය. දැන් තුවාලේ හොඳ වෙයිද නැද්ද? හොඳ වෙනවා. හැබැයි කහනකොට සුඛයක් දැනෙනවා තුවාලේ වැඩි වෙනවා. හැබැයි මේක දැක්කට පස්සේ කහනකොට තුවාලේ වැඩි වෙනවා කියලා යමෙක් දැක්කනම් ඌ කහයිද? කහන්න නැත්නම් මේක හොඳ වෙයි තව වැඩි වෙයිද? කහන්න නැත්නම් හොඳ වෙනවා. ඔච්චරයි ධර්මය. ඒකයි මේ වණයකට මාගන්දියට කියන්නේ. මේක යමෙක් පෙන්නනවා නම් අල්ලලා බැඳලා වෙදෙක් ගහලා කොහොම හරි මේක සුවපත් කළා නම් අර ගිනි කබලෙන් තබනකොට කලින් නම් හොඳට සුඛයක් දැනුණා. මේ හොඳ වෙච්ච එක ගිනි කබලෙන් තවනකොට ආයි දුවයිද ළඟ ඉඳීද කියලා අහනවා. ඉඳලා තවපම් මගෙත් කියලා. නෑ ඌ අල්ලන්නවත් බෑ. දුවනමයි කියනවා. ඉතින් ඔන්න ඔය දහම් කාරණාව අපි ප්‍රඥාවේ යමෙක් දැක්කනම් ඒ පුද්ගලට මේ ලෝකේ හරයක් ඇති යමක් ලෝකෙ ඉතුරු වෙන්නේ ඉන්නකම් කාලා බීලා ඉන්න ජීවත් වෙන මේ ප්‍රඥා මට්ටම මත. එක එක පුද්ගලයන්ගේ දැන් විශාකාව අවුරුදු 17න් සෝතාපන්න වෙලා අවුරුදු 120න් කලුරිය කළා. සකදාගාමීවත් උනාද? නෑ. ඒ සසරේ ගෙන ආපු ප්‍රඥාව එපමණයි. ඒ වගේම මේ ඔක්කොටම අරිහත් වෙන්න මානසිකත්වයක් නැහැ. ඔක්කොටම අනාගාමී වෙන්න ප්‍රඥාවක් නැහැ. ඔක්කොටම සකදාගාමී වෙන්න ප්‍රඥාවක් නැහැ. ඔක්කොටම සෝවාන් වෙන්න ප්‍රඥාවකුත් නැහැ.
ඒකට තියෙන පිනත් බලපානෝනේ. පින තමයි. දැන් පින කියලා කියන්නේ 아무තු එකක් නෙමෙයි. එහෙම. දසපාරමිතා පුරන්නේ බුදුවරු. එහෙම. තේරුණාද? එහෙම. අනිත් ශ්‍රාවකයෝ පුරන්නේ අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් යුක්තව දස පුණ්‍ය ක්‍රියා කරනවා. දාන සීල භාවනා, පත්ති දාන, පත්තානුමෝදනා, වේය්‍යා වච්චපචායන දන්නවනේ ඉතින් ඔබතුමෝ. ඒකයි. දස පුණ්‍ය ක්‍රියා කරනකොට අලෝභයෙන්, අදෝසයෙන්, අමෝහයෙන් දැන් අනන අපි කියන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ අන්න නිවන්මයි ප්‍රාර්ථනා කරන්නේ මේවා කරලා. කරලා මොකද වෙන්නේ? දැන් වතුර කේදලා ලිපේ තියෙනවා. ওই වතුර කේදලේ බාගෙට පැහුනොත් එහෙම තේ බොන්න පුළුවන්ද? නැටුවට පස්සේ ඒක බොන්න පුළුවන්. අන්න පුළුවන්. නටලා උතුරලා ගියා කියලා ප්‍රශ්නයක් තියෙනවද? ඒත් බොන්න පුළුවන්. නැටුවත් බොන්න පුළුවන්. හැබැයි නටලා මදි වුණොත් එහෙම බොන්න බෑ. අපි කියන්නේ දුම් රහයි, පොල් කොළ රහයි, ඔහොම නං නදාගෙන කියනවනේ බොන්න බැරි හින්දා. එහෙනම් මෙන්න මේ වගේ අර අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් යුක්තව දස පුණ්‍ය ක්‍රියා කරලා නටන මට්ටමට ආවනම් ඒ පුද්ගලයන් මේක ඇහෙනවා තේරෙනවා. හැබැයි ආපහු තේ බොන්න නැතුව අතහර උතුරලා නෙවුණුත් ඉන්නවා ඉතින්. උන්ට ආපහු මොකද වෙන්නේ? ඔය මහදන සිටුවරේ කතාව දන්නවනේ. 80 කෝටියක් තිබ්බත් ළමා කාලේ පැවිදි වුණා නම් අරිහත් වෙන්න පින තිබ්බා. තරුණ කාලේ පැවිදි වුණා නම් අනාගාමී වෙන්න පින තිබ්බා. මැදි වයසේ පැවිදි වුණා නම් සකදාගාමී වෙන දැන් ආනන්ද වයසයි මුට කොච්චර කොහෙද දැන් ඔය 80 කොට දැන් හිඟා කනවා. හරියට වෙන පින තිබ්බා. බණ පොඩ්ඩක් ඇහුවේ නැහැ පංචකාමයට වාල් වුණා. තව ඔය මජ්ක්‍ධිම නිකායේ මොකද්ද පෙස්ස මොකක් සූත්‍රයක් තියෙන එක පෙස්ස කියලා කතා කරනවා. හරි බහුසුතව කතා කරනවා. කතා කරලා එයාගේ ගෝල බාලයොත් එක්ක ඇවිල්ලා කතා කරලා යනවා. බවද්දී අපිට වැඩ තියෙනවා. අපි යන්න ඕනේ. හරි පෙස්ස උඹ ඵලයක්. යවනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ පෙස්ස ගියාට පස්සේ මොකද කියන්නේ? කියනවා භික්ෂුන්ට මහණෙනි මේ පෙස්ස හරි බහුශ්‍රුතයි. මේ කතා කරපු දහම් කරුණෝ විභංග සහිතව, ඒ කියන්නේ විස්තර සහිතව තේරුම් ගත්තනම් ඌ මෙතනම සෝතාපන්න ඌ ගියා යන්න. එහෙනම් බුදුවරයෙක් බණ කියලා තියනවද? මුට සෝතාපන්න නම් පින තියෙනවා මුට කොහොම හරි කියන්න ඕනේ කියලා. නැහැ කියලා නැහැ. බලෙන් බණ කියන්නම එපා කියලා තියෙනවා. ඇහුවොත් විතරක් කියපන්. ඒකයි. බුදුවරයෙක්වත් එහෙම කියලා නැහැ. කියවා බයි කියන්නේ බුදුවරයෙක් කියන්නේ මහා කරුණා සමාපත්තිය සමාදිලා කියනවා. ඒ අර සසරේ දින පාරමිතාත් එක්ක මෙහෙම හේතු වාසනා සම්පත් දැකලා. ඉතින් අර අතන කියන මේ කරුණු විභංග සහිතව විස්තර සහිතව තේරු කතා බහ කළා නම් මෙතනම මේ හින්දියාස්මේ සෝතාපන්නයි කියන මේ පෙස්ස. ඒකත් අතහැරුණයි කියනවා මේ මොහොතේ. ඒ තිබ්බ වැඩ රාජකාරී හින්දා. හින්දා මේ ගිහි පින්වතුන්ට දෙන්නේ. මේ කතා බහ කරනවා අපිට වැඩ තියෙනවා කියලා අපි යනවා. අර අවබෝධ ගන්න තියෙන මාත්‍රය මේ තප්පර ගානක් යන්නේ. අනේ මේකනේ ඇත්ත කියලා මේ එක සිතුවිල්ලක් ආවනම්. ඕක තමයි මේ ධර්ම අවබෝධය කියන්නේ. ඊට පස්සේ ඒ සිතුවිල්ලෙන් පිට එයා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එයාට තේරෙනවා මෙච්චර කාලයක් ඇහුවේ මොකද්ද? සසර ගමන්ට හිත මෙන්න අත්හැරින වෙලෙ මිදී යන්න පොට. බුදුවරේ පෙන්නේ මේකයි. ඉතින් ওই කරුණු තේරුම් ගත්තා නම් හොඳටම එකපාරට මේ ගොඩාක් ගැඹුරු දේවල් කතා කරලා හරියන්නේ නැහැ. අපි දකින්න ඕනේ මේ මෙච්චර කාලයක් පංචකාමයේ පංචකාමයේ විඳින්න ඇත්තටම විඳේ ඇයි? හේතුව දකින්න. අනේ මේ මානසික හට පිළීම දුක 1000 ගින්න සමනය කරන්න මේ ඉන්දිය ටික කරක මේ ඇහුවේ බැලුවේ විඳේ. එහෙනම් මේක කරන්න ගින්න අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා නම් පිච්චෙනවද නිවෙනවද? පිච්චෙනවා නම් මේක දුකද සැපද? හැබැයි මේ මොහොතේ සුඛක් වගේ දැනෙනවා. ඒක තමන්ට කොහොම තේරෙන්නේ නැත්නම් දදේ අරගන්න අපේ හාමුදුරු කිව්වා වගේ. කහනවා දැන්. දැන් මේ වණයක් කියලානේ පෙන්නන්නේ. ඇහැ වණයක්, කන වණයක්, නාසය, දිවකය කියන මේ ඉන්ද්‍රිය ඔක්කොම වණයක්. දැන් නිවන කියන්නේ මොකද්ද? දැන් අපි වණයක් දැක්කහම අපි මොකද්ද කියන්නේ? කාගේ හරි අතේ වණයක් තියෙනවා. දදිය රෑස් එක. අපේ කටර මොකද්ද හිත කියවෙන්නේ? ඊයා. එහෙම හිත පිළිකුල් සිතක් එනවද නැද්ද? ඉකේ ඊයා. ඔන්න ඊ කියලා ගත්තනම් අපි ගොඩාක් දුරට කියන්නේ පහත් වචනයක්. අන්න ඊ කියන වනේ නැහැ. ඊ කියන අර පහත් වනේ නැත්නම් ඊ කියන වනේ නැත්නම් එයා මොකේද ඉන්නේ? න ඊ වන නිවන. ඊ කියන වනේ නැහැ. ඉතින් මේ වචන කොහොම හැදෙනවද කියලා අහන්න කිව්වා ඉතින්. ඊ කියන පහත් කියන වනේ නැහැ. න ඊ වන නිවන. වනේ නැත්නම් ඒ පුජ්ජිල කොහෙද ඉන්නේ? නිවනේ. නිවන කියන්නේ මොකද්ද? 아무තු දෙයක් නෙමෙයි අත්හැරින වැලි මිදී යන එක. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනලයෝ. ඔච්චරයි. ඉතින් ඕක යමෙක් අඥාවෙන් තේරුම් ගත්තා නම් ගිහිවතට හොඳටම ප්‍රමාණවත්. බුදුහාමුදුරුවෝ කියලා තියෙන ගිහි පින්වතුන් සෝතාපන්න නම් හොඳට ඕම ඇති. තේරුණාද?
හැබැයි උඹලට අනාගාමී ඵලය දක්වා යන්න පුළුවන්. ඒකත් උඹලගේ වැඩක්. ඔච්චරයි කියලා තියෙන්නේ. එහෙනම් ඔච්චර අවුරුදු 113ක් දන් දීපු විශාකාවට සකදාගාමී වෙන බණ පොඩ්ඩක් කිව්වේ නැත්තේ ඒ බුදුහාමුදුරුවෝ. ඈ? නේද? ඒකයි ස්වභාවය. ඒ ප්‍රඥා මට්ටම් එච්චරයි. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා නම් දැන් මේ විශ්වාසයෙන් ඔන්න දැන් ගන්නවා. අනේ මෙහෙම ධර්මයක් දේශනා කරපු උත්තමයේද මේ? අන්න කියලාට පස්සේ අන්න ඒව දැන් විශ්වාසය. සද්ධාවෙන් අර ගන්නවා. විශ්වාසයෙන් අර ගන්නවා. මෙහෙම ඇත්තක් පෙන්නවා නම් ඒ උත්තමයා කියන දේවල් ඇත්තද බොරුද? මොක කිව්වා? පැහැදිලිුන්නේ. දැන් මෙහෙම සසර ගමන මේකයි හේතුව කියලා පෙන්නවා නම් ඒ පෙන්නපු දේ ඇත්ත නම් Tamanට අනේ මේකනේ ඇත්ත කියලා තේරෙනවා මෙහෙම ධර්මයක් දේශනා කරපු උත්තමයේද මේ කියලා තමන්ගේ හිතට මහා ශ්‍රද්ධාවක් ආවනම් ඒ උත්තමයා කිව්වොත් ඕවා කරන්න එපා ඕවා කළොත් මෙහෙ යනවායි කියලා ගත්තොත් එහෙම අන්න Taman දකින්නවද නැද්ද දැන්? අන්න විශ්වාසය. දැන් ඒවා හරිද වැරදිද? හරිනේ. Taman දකින්න ඕනේ දැන්. Tamanගේ අවබෝධයෙන් දකින්න. මෙච්චර කාලෙ ඉපදිච්ච බොහෝතේ ඉඳලා මේ වෙනකන් මේ ඇහැ කන නාසය දිවකය ටික පිනෙව්වා. ඇත්තම සුඛය සොමනසක් හින්දාද නැත්නම් මේ වෑන් ඇසුරු කරන් තිබ්බ ගින්න හින්දාද? ගින්න හින්දා. දැන් මේ මොහොතේත් ඔය පහ පිනවන්න බලාපොරොත්තු වෙන. ඇත්තම සුඛය සොමනසේ හින්දා නැත්නම් මානසික ගින්න හින්දාද? ගින්න හින්දා. මතු අනාගතෙත් අනේ මට මෙහෙම ඇත්නම් කියලා හිතෙනවා. සුඛය සොමනසක් හින්දාද නැත්නම් මානසික තියෙන ඉපදීම දුක දහයි ගින්න හින්දාද? ගින්න හින්දා. එහෙනම් ඉපදිච්ච දවසේ පටන් මේ මරණ මොහොත දක්වා සත්‍ය වෙ ඉන්නේ ඇත්තම සුඛයද නැත්නම් සුඛයයි කියන මායාවට කොටු වෙච්ච ගින්නකද ඉන්නේ? ගින්න. ඈ? එහෙනම් ගින්නක් ඇසුරු ගන්න මානසිකත්වයෙන් නම් ඉන්නේ. ගිනි ඇසුරු කරන මානසිකත්වයෙන් මැරිලා ගියොත් එහෙම මේ පුද්ගලයා කොහේ ඉපදෙයිද? ගිනි ඇසුරු කරන නම් බලාපොරොත්තුව තියෙන්නේ. ගිනි තියෙන්නේ පෑ. ගිනි තියෙන්නේ කොහේද? නිරේ. නේද? බුදුහාමුදුරුවෝ ඔන්න කියනවා දැන්. දැන් සද්ධාවෙන් Taman දකින බුද්ධ දේශනාවලට ගැලපෙනවනේ කියලා. මහණෙනි ඔය ඇස් වලට ගිනියන් වෙච්ච උල් වලින් එන ගනින්න. දුක් විඳින්නේ මේ අත්බැවි විතරයි. ඔය ඇහැ කන උනා කියලා සතර අපාය යන්නේ නැහැ. ඔය ඇහැ පිනෝප එකක් මැරෙන මොහොතේ සිහි වුණොත් එහෙම ඒකාන්තයෙන් නිරේ. ඔන්න දැන් බුදුහාමුදුරුවෝ කියනවා දැන් Tamanටත් අවබෝධයි මේක පිනෙවුවොත් එහෙම පිනවන්නේ ගින්නක් හින්දා. මේක පිනවන මානසිකත්වයෙන් මැරලා ගියොත් එහෙම කොහෙද යන්නේ? ගිනි ගොඩක් ඇසුරු කරන නම් මානසිකත්වයෙන් ඇසුරු කරන ගිනි තියෙන්න ඕනේ. ගිනි තියෙන්නේ කොහෙද? නිරේ. ඔන්න බුදුහාමුදුරුවෝ කියනවා මේ හැම මිනිහම එකක් මතක් වුණොත් එහෙම ඒකාන්තයෙන් නිරේ. නැත්නම් තිරසං යෝනි. නැත්නම් කියලා කියන්නේ. ඒකාන්තයෙන් නිරේ කියලායි කියන්නේ. ඔය කනට ගිනියන් වෙච්ච උල් වලින් එන ගන්න. නාසයේ ගිනියන් වෙච්ච පිහියකින් කපා ගනින්, දිව ගිනියන් වෙච්ච කතරකින් කපා ගනින්, කය ගිනියන් වෙච්ච කීරකින් කීරුන් කෑලි වලට ඉරා ගනින්. ඕවා වුණා කියලා සතර අපාය යන්නේ නැහැ කියනවා. ඔය පංචකාමයේ විඳපු එක මරණ මොහොතේ සිහි වුණොත් එහෙම කොහේ කියනවද? ඒකාන්තයෙන් නිරේ. ඔන්න කියනවා. එහෙනම් අපි මේවා ඇසුරු ගන්න බලාපොරොත්තු වෙන තිබ්බේ ඇත්තම සැප ගොඩක්ද ගිනි ගොඩක්ද? ගිනි ගොඩ ඇසුරු ගන්න මානසිකත්වයෙන් මැරලා ගියොත් එහෙම මොනවද? වෙන පස් උලන් හම්බ වෙයිද? ගිනි ඇසුරු ගන්න මානසිකත්වයෙන් මැරලා ගිනි හම්බ වෙයිද? ගිනි කොහෙද තියෙන්නේ? අපි පිනවන්න කියලා අන්න හරි. ගිනි තියෙන්නේ නිරේ. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේවා පිනවන අන්තිමට මැරලා ගියොත් එහෙම ඒකාන්තයෙන් නිරේ. අපි එහෙනම් මේවා ඇසුරු කරන සුඛසාර සුඛයි කියලා ඇසුරු කරා සනීපයි කියලා ඇසුරු කරාට ඇසුරු කරන ඒ ගින්නක් තමයි ඇසුරු කරන්නේ මානසික ගින්න. ගිනි ඇසුරු කරන මානසිකත්වයෙන් මැරලා ගියොත් එහෙම ගින්නයි උරුම. අන්න තමන්ගේ අවබෝධයෙන් තමන් දකිනවා. තේරුණාද? එහෙනම් මේ බුදුවරු කෙලින් වෙලි මෙන්න මෙහෙම කෙලින් වැඩ කරපංගුවා දැන් හැබැයි මං කරන්නේ තිරස් වැඩ. තිරස් වැඩ නම් ඔය තිරස්චාන. ඔන්න තිරසං යෝනියට හරස් වෙනවා. දැන් මෙච්චර කල් පංචකාමී විඳින අනුන්ට අතපපා හිටියේ. දැන් තමන්ගේ පුළුවන් උත්සාහයි තමන් කඩ අනුන්ට අතපාන්න නැතුව. ඔන්න අනුන්ට අතපාන ගතියක් තිබුණා දැන් පෙරේත ගතියනොත් අයින් වෙලා. පරහේ යත ප්‍රේත. මෙච්චර කල් සූරේක් වගේ වැඩ කරන්න හැකියාව දෙවිද අනුන්ගෙම කකා බිබී හිටියා. හැබැයි මේක දැනගත්තට පස්සේ මොකද කරන්නේ? ඌ අර ගතිය නිදහස් වුණා. තමන්ට පුළුවන් හැකියාව කරලා ජීවත් වෙන උත්සාහ. අසුර ගතිය නිදහස් වුණා. ඔන්න තමන් දකින්න දැන් එන මම මේකේ හතරෙම නිදහස් නේ. ආයි මට මේක වෙන්නේ නැහනේ. ඕකයි ස්වභාවය. ඔච්චරයි තේරුම් ගන්න ඕනේ. ඕක තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයා මොකද වෙන්නේ? සතර අපායන් සදාහටම නිදහස් වෙනවා. ඕකයි තේරුම් ගන්න. හරිය 아무තු මේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඔන්න ඕක තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයා සතර අපායන් නිදහස්. හේතු වාසනා සම්පත් වෙනවනේ මේ අත්බැවීම නිදහස් වෙන්නත් පුළුවන් සතර ගමනින්ම. එතකොට දැන් බුදුහාමුදුරුවෝ කියන තුන් ලෝකෙම දුකයි කියලා. දැන් මනුස්ස ලෝකේ දැන් අපි මේ පංචකාමයේ විඳින දැන් ඇත්තටම සැප කොටද ගිනි කොටද තියෙන්නේ? පිළීම දුකදායක ඉන්න නම් ඒක දුකද සැපද? එහෙනම් පිළි දුක් වෙනද සාරද අසාරද? දැන් දිව්‍ය ලෝකේ යන දැන් ඉන්නකම් පින්කම් කරලා. ඊට පස්සේ දැන් මෙහි ඉන්න එක ගෑණි. එහෙ ගියාම කොච්චර ගෑනු වෙයිද? 500යි 1000යි 50000යි ලක්ෂයයි විමානවත් තුල තියෙන ඔච්චරයි. දැන් 500 මේල මේ දෙයියව බදාගත්තොත් එහෙම. නිකන් හිතලා බලන්න තමන්ගේ ගෙදර එක ඉන්න බැරුව එහෙ ගිහලා 500ක් කියලා බදාගත්තොත් එහෙම.
නිකන් හිතලා බලන්න එහෙමද? මේ ප්‍රඥාවෙන් දකින්න ඕන එක. තේරුණාද? දැන් දෙවියන් නන්දන උයනට යනවා. මේ දෙවි සැප විඳින්න. මූ ඇත්තටම සැප විඳින්න යනවාද පෙළෙන හින්දා යනවාද? පෙළෙන හින්දා. පෙළෙනවා කියන්නේ දුකද සැපද? හැබැයි ලෝක සත්‍යය ඕක දකින්නේ නැහැ ප්‍රඥා මට්ටම මතයි ඕක දකින්නේ. පෙළෙනවා කියලා දකින්නේ. මේ පෙළෙනවා කියන එක ලේසියෙන් කෙනෙකුට තේරෙන්නේ නැහැ. එයාට දැනෙන්නේ වේදනා චෛතසිකේ අනේ මේක සුඛයක්මයි කියලා දැනෙන්නේ. ඒකයි. පෙළෙනවා කියන එක හරි ඒ කියන්නේ ලේසියකට කිසිම කෙනෙකුට දකින්න බෑ. පෙළෙනවා කියලා තේරෙන්නේ නැහැ. සැනසීමයි කියලාමයි හිතෙන්නේ. සැනසීමයි කියලාමයි හිතෙන්නේ. පෙළෙනවා කියලා නම් තේරෙන්නේ නැහැ. දැන් අර ගෑනු 500න් 10ක් යනවා. එක එක මල් කඩලා නාවනවා. එක එක බෙර ගහනවා. එක එක නටනවා. එක එක ඔලු මිරිකනවා. එක එක අතපය මිරිකනවා. මේ අර ගෑනු 10 දෙනා දැන් උන් සැප විඳ උන් පෙළෙනවද? දෙයියෝ සතුටු කරන්න. පෙළෙනවා. දැන් ආය 490ක් පැත්තගෙන මම මේ එහෙම වෙනවා කියනවා නෙමෙයි. මේ උපකල්පනයක් මම මේ කරන්න කියන්නේ. දැන් 490ක් පැත්තේ ඉන්නවා. උන් එතන සුඛෙන් ඉන්නවා. අර උන් කීයට එයිද දන්නේ නැහැ. මං කීයට එයිද දන්නේ නැහැ. මට කලින් කවුරු එයිද දන්නේ නැහැ. එහෙම මානසිකත්වය එයිද නැද්ද? ඔය කාම ලෝකේ සත්වයින්ට දිව්‍ය ලෝකනත් කාම ලෝකනේ. දැන් උන් එතන සැප විඳිනවද පෙළෙනවද? පෙළෙනවනේ. පෙළෙනවා. ඕකයි ස්වභාවය. බ්‍රහ්ම ලෝකවලට යනකම් පෙළීමම තමයි. ඔව් ඉතින් දැන් පළවෙනි ධ්‍යානට ගියත් පළවෙනි ධ්‍යානෙ ඉන්න එක දකින්න. යකෝ මට වැඩි ආලෝකනේ අරූපී. ඌ හීනමානෙන් පෙළෙනවා. අන්න මගේ වගේම එකෙක් ආවා. ඌ ආවේ මෙතන මං වඩමු ධ්‍යානයෙන් වඩලා. අන්න සදිසමානෙන් පෙළෙනවා. නන්වැ දෑරුම්. මට නම් මගේ ආලෝකේ නම් මගේ ධ්‍යාන නම් උන්ට උන් එකේ මං දෙකේ. ඔහොම මාන එනවා එතෙන්ට. උච්චමාන හීනමාන ඕක යන්නේ අනාගාමී ඵලෙන්. තේරුණාද? නැන අනිත් සත්‍ය ඔක්කොටම ඔය උච්චමාන හීනමාන සතිසමාන කියන තුන පිළිහිටනවා. ඔන්න බ්‍රහ්ම ලෝකෙත් දැන් උන් සැප විඳිනවද පෙළෙනවද? පෙළෙනවා. උන් පෙළෙනවා. දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්න අනාගාමී වෙච්ච සහන් කුමාර බ්‍රහ්ම රාජයා පවා. ධර්ම රාගයෙන් පෙළෙනවා. අනේ අනිත් දෙන්නු කොහොම හරි මම පොයි දවසට බණ ටික කියන්න ඉපේ. බුදුහාමුදුරුවෝ හරි දකින්න ඉපේ. දැන් පෙළෙනවද නැද්ද? පෙළෙනවා. දැන් අරූපතලේ නේව සංඥා නා සංඥා අට සමාපatti වලට මෙහා පැත්ත අට සමාපatti වල කෙරවලම නිවනට පස්සේ තියෙන සුඛමස්ථානය. තේරෙනවද? නිවන හැරෙනකොට සුඛයක් යම් තාක් පනවනවද? කියන්නේ අනිත්‍යවට සාපේක්ෂව සුඛස්ථානයේ ඉහළම තැන. නේව සංඥා නා සංඥා. ඔතන මන විතරයි තියෙන්නේ. තේරුණාද? ඔතන තියෙන දුක මොකද්ද? ඕක දැක්කට පස්සේ ඔතනින් පහළ අනිත්‍යව කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. මං කියන්නම් දැන් මේ ගල උඩ නගින්න. ඊනට කඹේකුත් දාගෙන එහා පැත්තේ මොකක් හරි ගහකක් බඳින්න. ගල අයින්ට ඇවිල්ලා පහළ බලන්න යන මෙහෙම කරලා. වැටෙන්න යනවනේ. දැන් කන්ට්‍රෝල් කරනවා. ආයි බලන්න යනවා. ආයි කන්ට්‍රෝල් කරනවා. ඔහොම කල්ප 84000ක් ඉන්න. සැපද කොහමද? නිකන් හිතලා බලන්න. අන්න විඥානයේ කඩලැටයක් විතර එනවා. ඉන්දි කඩ දුඩක් කියලා මම මැරෙයිද දන්නේ නැහැ. ආයි එනවා. ආයි අඩු වෙලා යනවා. ගැස්සෙනවා මම මැරෙයිද දන්නේ නැහැ. ඔහොම කල්ප 84000 ජීවිත වෙන එතන සත්‍ය. දැන් මූ සැප විඳිනවද පෙළෙනවද? පෙළෙනවනේ. ජීවිතාස. ඔන්න නේම 31 තලයේම දුක් හඳක් කියන්නේ ඕකයි. තේරුණාද? එහෙනම් පැවැත්මක් කොතන හරි බලාපොරොත්තු අනේ මට ඇත්නම් කියලා හිතෙනවද? මානසිකව හටගත්තා වූ පිළීම දුකදාහයේ ගින්නක් හින්දාමයි මේක පවතින්නේ. ඕකයි සබ ඔන්න ඔක තේරුම් ගත්තා නම් මෙයා දැන් 31 තලයේ කොතනකවත් සැපයි කියලා බනවනවද? නැත්නම් පිළීම දුකදාහයේ ගින්නක් කොහේ පැවතුවත් තියෙන ගිනි කොට නම් මේක මං අත්හැරනවලි මිදියන්න ඕනේ කියලා හිතනවද නැද්ද? මිදියන්න ඕනේ කියලා. මේ මිදියන්න ඕන නම් මිදියන කරන කටයුතු කරන්න. එච්චරයි ස්වභාවය. ඉතින් ඕක දැනගත්තාම හොඳට ඕම් ප්‍රමාණවත්. ඒකයි. එහෙනම් බොහොම පින් අපේ හඳුරන්නේ. එහෙමයි. සෝපත් වා වා ධර්මා බෝධි පූර්ණ